Guten Abend. Today my lesson is uh, I am going to explain you how to speak weekdays and also the months and also the seasons, right? එහෙනම් ඔයගොල්ලෝ මම ආදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝව guten Abend කියලා. right මේක ජර්මන් ලෙසන් එක ජර්මන් යන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්න ඒ වගේම A level O level කරන ළමයි ඒ වගේම තව ටූරිස්ට් ගයිඩ් කරන කට්ටිය ඒ වගේම මේ ෆොරිනර්ස්ලත් එක්ක ජර්මන් ෆොරිනර්ස්ලත් එක්ක ගනුදෙනු කරන්නට මේ ලෙසන් එක ගොඩාක් වැදගත් වෙනවා කියලා මම හිතනවා අනිවාර්යයෙන්ම ඉතාමත් අත්‍යවශ්‍ය ලෙසන් එකක් තමයි අද කරන්නේ. එන හැම කෙනෙක්ම මාව ෆලෝ කරන හැම කෙනෙකුටම මේ ලෙසන් එක හොඳින් අහලා ඉගෙන ගන්න කියලා. කියන්නේ එක්ස්ප්‍රෙෂන් වගේම හර්න් and expression. හර්න් කියන්නේ අහුම්කම් දෙන්න ඊට පස්සේ එක්ස්ප්‍රෙෂන් කරන්න පුළුවන්. right එක්ස්ප්‍රෙෂන් කියන්නේ ස්පීක් කරන්න. එහෙනම් මෙතන ඔයගලන්ට පේනවා ඇති ඩොයිස්ලාන් කියලා තියෙනවා. ඩොයිස්ලාන් කියලා තියෙනවා. right ඩොයිස්ලාන් කියලා කියන්නේ ඩොයිස්ලාන් කියලා කියන්නේ ජර්මන් ජර්මන් කන්ට්‍රි කියන එක තමයි ඩොයිස්ලාන් කියලා කියන්නේ. ජර්මන් කන්ට්‍රීට අපි කියනවා ඩොයිස්ලාන් කියලා. හොඳයි. ඒකට ඒ වගේම දැන් මෙතන තියෙනවා ඩී වෝහන් ටාක් කියලා. ඩී වෝහන් ටාක් කියලා කියන්නේ වීක් ඩේස් වලට. ඩී වෝහන් ටාක් කියලා කියන්නේ වීක් ඩේස් වලට. මෙතන මේ ඩී කියලා කියන්නේ ද කියන එක. ඉතින් සමහර වෙලාවට දෙර් ඩී ඩස් එක ද කියන එක පුරල් වෙනකොටත් අපි ඩී කියලා කියනවා. ඒතකොට ඩී වෝහන් ටාක් කියන්නේ සතියේ දවස් ටික වීක් ඩේස් වලට තමයි අපි ඩී වෝහන් ටාක් කියලා කියන්නේ. හොඳයි. එහෙනම් මේ වීක් ඩේස් අපි බලමු කොහොමද කියලා. මෙතන තියෙනවා අපි දන්නවා සතියේ දවස් 7 Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday and ඊළඟට Sunday කියන ටික. ඒ ටික කොහොමද අපි ජර්මන් වලින් කියන්නේ කියන එක. ඉතාමත් වැදගත්නේ. ජර්මන් රටකට යන කෙනෙකුට ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ මන්ඩේ කියන්නේ කොහොමද? මන්ඩේ කියලා කියන්නේ මෝන්ටාග්. මේ බලන්න මෝන්ටාග්. එතකොට මේ G අකුර මෙතන G අකුර අල් කයන්න බවට පත් වෙන්නේ මොකද G කියන එක ඉංග්‍රීසියෙන් G කියන එක ගේනේ. ගේ කියලා තමයි අපි ප්‍රොනවුන්සේෂන් ABCD ඔයගොල්ලෝ ප්‍රොනවුන්සේෂන් ඇල්ෆබෙට් එක බලන්න. ඒකට අපි මේ G අකුරට කියන්නේ ගේ කියලා. නමුත් මෙන්න මේ වවල් එකත් එක්ක මේ G අකුර එනකොට මේක අල් කයන්න බවට තමයි පත් වෙන්නේ. එතන මොන්ටාක් කියලා තමයි කියන්නේ. මොන්ටාක් කියන්නේ මන්ඩේ. ඊළඟට ඩින්ස්ටාක් මේ දන්නවනේ මෙතන මේ ජර්මන් වලින් මේ I එකට කියන්නේ E කියලා. මේ E අකුරට කියන්නේ A කියලා. ඔයගොල්ලෝ ඇල්ෆබෙට් එක ගිහින් බලන්න. එතකොට මේ E සහ A එකතු වුනහම මෙතන E කියන සවුන්ඩ් එක තමයි හැදෙන්නේ. ඒ දෙක එකට එකතු වෙනකොට E සවුන්ඩ් එක. එතකොට මේ ඩ එකත් එක්ක මේ E එකතු වුනහම ඩින්ස්ටාක් 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 කියන්නේ ටියුස්ඩේ. හොඳයි ඊළඟට මේ මිඩ් වෝ කියන එක මේ බලන්න මෙතන මිඩ් වෝ මේ සේ එකයි හා එකයි ජර්මන් වලින් සේ සහ හා මේ සේ සහ හා වලට අකුරු දෙකක් එනවා එකක් තමයි ගයනු අල් සයන්න සහ ඊළඟ එක තමයි අල් හයන්න කියන එක මෙන්න මේ මෙතන තියෙන අල් හයන සවුන්ඩ් එක තමයි එන්නේ. එතකොට මෙතනදී එන්නේ අල් හයනු සවුන්ඩ් එක. එහෙනම් මිඩ් වෝ කියලා තමයි කියන්නේ. මිඩ් වෝ කියන්නේ වෙන්ස්ඩේ කියන එක. right. ඊළඟ එක බලන්න. ඩොනල්ස්ටාක්. හරි ලේසි. ඩ ඕ න තියෙනවා. එහෙනම් ඩොන්ස්ටාක් කියන්නේ තර්ස්ඩේ. ඊළඟ එක ෆ්‍රයිටාක් කියලා කියන්නේ ෆ්‍රයිඩේ වලට. ෆ්‍රයිටාක්. එහෙනම් හරි ලේසි. මෙතන තියෙන්නේ මේ A එකයි E එකයි මේ පැත්තට ඇවිල්ලා තියෙන දෙපැත්ත මාරුනහම other way round වුනහම මේකේ I sound එක තමයි එතකොට එන්නේ E sound එක නෙවෙයි. එහෙනම් I කියන sound එකෙන් fry කියන sound එක හැදිලා තියෙනවා. ෆ්‍රයිටාක් කියන්නේ Friday. ඊළඟ එක මෙතන තියෙන සම්ස්ටාක්
Samstag කියන්නේ Saturday. Next one. Sonntag. Sonntag. Sonntag කියන්නේ Sunday. නැවත සැරයක් බලා ගන්න මම කියනවා. එහෙනම් Deutschland ජර්මන් රටට කියන්නේ Deutschland කියලා ජර්මන් වලින්. Die Wochentag weekdays කියන එක Montag, Dienstag, Mittwoch, Donnerstag, Freitag, Samstag, Sonntag. Right. ඊළඟට මම කියා දෙන්න යන්නේ ඍතු ටික. අපි කියන සීසන් එක කියලානේ. අපි ජර්මන් වලින් කියන්නේ Jahreszeit කියලා. එහෙනම් මේ බලන්න ඍතු වලට ජර්මන් වලින් කියන්නේ මොකද්ද? Jahreszeit. ඔය තියෙන මම ලියලා. ඕගොල්ලන්ට පැහැදිලිව වචනේ සාउන්ඩ් එක ඇහෙන්නේ නෑනේ දැන් මේ අලුත් වචන නිසා. ඒ නිසා තමයි මේ සිංහලෙන් ලියලා තියෙන්නේ. Jahreszeit. නම් the season කියන එක. එහෙනම් මෙතන මේ ලියලා තියෙන්නේ ස්ප්‍රින් එක. ස්ප්‍රින් එකට ජර්මන් වලින් කියන්නේ ෆ්‍රූලින් කියලා. ෆ්‍රූලින් කියලා කියන්නේ ස්ප්‍රින්. ලස්සන්ට මල් පිපෙන කාලේ. ෆ්‍රූලින් ස්ප්‍රින්. හොඳයි. ඊළඟට සමර්. සමර් කියන්නේ සම එකට. සමර් කියන්නේ සම එකට. මේ බලන්න ඉර එළිය වැටිලා තියෙනවා. මේ පින්තූරෙන්නුත් ඔයගොල්ලන්ට ඒක තමයි පැහැදිලි කරන්නේ. එහෙනම් සමර් කියන එක මේව ඉතාමත් වැදගත්. රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට. ඊළඟ herbst කියන වචනේ. herbst කියලා කියන්නේ autumn කියන එක. right. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කොළ ඔක්කොම දුඹුරු පාට ගහිලා වැටෙන්න ලං වෙලා තියෙනවා වින්ටර් එකට ලෑස්ති වෙන්න. එහෙනම් ඒකින්ද තමයි herbst කියන්නේ. එහෙනම් වින්ටර් කාලේ මෙන්න වින්ටර් සීතලකාරී ඉංග්‍රීසියෙන් වගේම වින්ටර් තමයි කියන්නේ. ඔන්න වින්ටර් එකේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මේ වින්ටර් එක. එහෙනම් වින්ටර් කියලා කියන්නේ සීත කාලය. right. ඔන්න මම අත්සරයක් ඔයගලන්ට ඒක පැහැදිලි කරන්න නැවත pronunciation ඔයගලන්ට පුළුවන් තනියෙන් pronunciation කරන්න. Jahreszeit, the season, Frühling, spring එක, summer, Herbst, autumn, winter, සීත කාලේ නැත්තම් coldest time එක. හරි? Die Monate මාසවලට කියනවා. plural වෙනකොටත් අපි දී දානවා. Monate. නම් months කියන එක. යනුවා. ඔයගොල්ලෝ දන්නවා මේ ඌ සවුන්ඩ් එකේ ඉන්නේ යනුවා කියන්නේ ජනවරි කියන එක. February. Mates දැන් මේ ඒ අකුරට උම්ලවුට් හම ඒ සවුන්ඩ් එකේ ඉන්නේ දැක්කද? මයන් එකට ඒ සවුන්ඩ් එක ඇවිල්ලා තියෙනවා කොම්බුවේ. එහෙනම් mates කියන්නේ මාර්ච්. අප්‍රේල් මාසෙට. මායි ඇයි මේ මෙතන මේ තියෙන අකුර ජර්මන් වලින් අයි නෙවෙයි එතකොට මේකේ සවුන්ඩ් එක ගත්තාම ඊම තමයි. තනි වචනයක් වශයෙන් අහමත් සවුන්ඩ් එක. එතකොට මයි සවුන්ඩ් එකයි එකයි. මායි කියන්නේ මේ. ඊළඟට යුනි සවුන්ඩ් එක යුනි කියන එක. යුලි කියන්නේ ජුලි කියන එක. හරි. අවුගොස් අපි මම වචන දෙකක් ගන්නවා උගන්ට ඒ සහ මේ ආ සහ ඌ එක එකතු වුනහම අව් සවුන්ඩ් එක සහ ආ සහ යූ එකට උම්ලවුට් හම ඔයි කියන සවුන්ඩ් එක එනවා කියලා. එහෙනම් මෙතන එන්නේ අව් කියන සවුන්ඩ් එකේ අවුගුස්ට් කියන්නේ ඕගස්ට්. ඊළඟ සෙප්තැම්බර් කියන්නේ සැප්තැම්බර් මාසේ ඒක අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන විදිය. ඔක්තෝබර් කියන්නේ ඔක්තෝබර් මාසේ. නොවැම්බර් ඊළඟට අපිට එනවා ඩෙසැම්බර් කියන්නේ. right. මම හිතනවා ඔයගලන්ට පැහැදිලිව තේරුණා කියලා අද කියා දුන්න පාඩම නැවත සැරයක් මම ඔයාලට මාස ටික pronunciation කරලා පෙන්නන්න. ඔයගලන්ට පුළුවන් නැවත අහන්න. එහෙනම් die Monate, months, Januar, Februar, März, April, Mai, Juni, Juli, August, September, October, November, December. මේවා පුළුවන් ජර්මන් ඉගෙන ගන්න අයට කටපාඩමින් පුරුදු වෙන්න. මොකද ඉංග්‍රීසි වලට බොහෝසෙම කිට්ටුව යන සිමිලර් ලැන්ග්වේජ් එකක් නිසා තා ලේසින් ඉගෙනගෙන ඔයගලන්ට පුළුවන් වීසා ඇප්ලයි කරන්න. වීසා වලට ඉක්මනින් වීසා ලබා ගන්න පුළුවන්. ජර්මන් රටට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක්සෑම් වලට වාඩි වෙන්න ඉන්නේ නැහැ. ඉතාමත් අත්‍යවශ්‍යයි මාස 12 සහ 7 දවස් ටික.
ඒවා අනිවාර්යෙන්ම අහන ප්‍රශ්න. එහෙනම් මේ වීඩියෝ එක බලලා මේකට කැමති අය ලයික් එකක් කරන්න. අලුතෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මම කියනවා සබ්ස්ක්‍රයිබ් කරලා මේකට සපෝට් එක දෙන්න කියලා. තවත් කෙනෙකුට ඉගෙන ගන්න ඕගොල්ලෝ ඒකට ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා කවුරු හරි එක්කෙනෙක් හරි සබ්ස්ක්‍රයිබ් කරොත්. ඒකෙන් තව කෙනෙකුට පහසුකමක් ලැබෙනවා මේ channel එක මට පවත්වාගෙන යන්න. එහෙනම් auf Wiedersehen, gute Nacht.